කොළඹ විශ්වවිද්‍යාලයෙන් සංධිවේදනාවට විද්‍යානුකූල විසඳුමක්. ඕතොශීල්. ඕතොශීල් සංධිවේදනාවට කොළඹ විශ්වවිද්‍යාලයෙන් විද්‍යාත්මක විසඳුමක්. ගඳත් නෑ, ඇඳුම කෑවෙන්නෙත් නෑ. ඔබගේ ජීවිතය සහ අනාගතය සම්බන්ධ නිවැරදිම අනාවැක ඉදිරිපත් කිරීමක් සමගින් ඔබගේ මුළු ජීවිතයම ජයගන්න. රාවර්න් ඇස්ට්‍රොලොජි වසන්ත රාජකරුණා. ජ්‍යොතිෂ්‍ය හා ගුප්ත ශාස්ත්‍රයේ වසර 25ක හා පූර්ණ නිපුණත්වයද වසර 13ක රාවර්න් ඇස්ට්‍රොලොජි YouTube නාලිකාව සමගින් දෙස් විදෙස් ජනහදවත් තුළ නොමැකෙන සිහිවටනයක් වූ වසන්ත රාජකරුණා මැතිතුමා සමගින් ඔබේ ජීවිතයේ හරි පාර දකින්න. ව්‍යාපාර නාම, පුද්ගල නාම, සුබ නැකත් ඔබගේ ග්‍රහපලවලට මැණික් පැළඳවීම හා සෙත් ශාන්ති වසර 13ක් පුරාවට දේශීය හා විදේශීය ජනහදවත් තුළ විශ්වාසය ඉහළින්ම දිනාගත් රාවර්න් ඇස්ට්‍රොලොජි වසන්ත රාජකරුණා. දැන්ම අමතන්න ප්‍රවීණ ජ්‍යොතිෂ්‍යවේදී වසන්ත රාජකරුණා. 0777 539 481 071 258 99 16. ආයිබෝවන් තෙරුවන් සරණයි. YouTube නාලිකාවේ සුවහසක් දෙස් විදෙස් ආදරණීය ප්‍රේක්ෂක ඔබ තමුන්නාන්සේලා වෙනුවෙන් ඔබටත් අද දවසේ ඔබට කතා කරන මම ඔබගේම ජ්‍යොතිෂ්‍යවේදී වසන්ත රාජකරුණා. ඉතින් නම කිව්ව ගමන් දන්නව නේද? දැන් නම් ඉතින් මමත් ප්‍රසිද්ධයිනේ. ඉතින් ඔබට කතා කරලම ඔබගේ ජීවිතය ගැන කියලම ඔබගේ ජීවිතය ඔබට අතඹුලක්සේ අරන් දීලා ඔබට ඔබගේ ජීවිතය ගැන කියලා දීලා ඇත්තටම කියනවා නම් ඔබගේ ජීවිතේ මට පුළුවන් උපරිමෙන් මගේ දැනුම සහ මට විශ්ව ශක්තියෙන් ඇවිල්ලා තියෙන මේ උතුම් ශාස්ත්‍ර ධර්මයේ පිහිටෙන් ඔබට මං උපරිම සේවය කරලා තිනවා මෙතෙක්. සමහර වෙලාවට ඔබගේ එදිනෙදා ජ්‍යොතිෂ කටයුතු වලදී සමහර වෙලාවට මට සම්බන්ධ වෙන්න බැරි තරමට මට සාමාන්‍යයෙන් නිකමටවත් නිකන් කතා කරන්නවත් බැරි විදියට මං බොහොම කාර්යබහුල වෙලා ඉන්නේ. අන්න ඒ වගේ අවස්ථාවක අද දවසේ ඒ කියන්නේ මේ මාර්තු මාසයේදී මේ වෙලාවේ ඔබට ඉදිරිපත් කරන්නට යන්නේ තවත් එක්තරා සුවිශේෂීම ග්‍රහ මාරුවක ප්‍රතිඵලය. ඔබට කොහොමද නේද? ඔබට කොහොමද මේ ප්‍රතිඵලෙන් ඔබගේ ජීවිතයට, ඔබගේ අනාගතයට, ඔබගේ හෙට දවසට බලපාන ආකාරය තමයි මම මේ දැන් අද ඉදිරිපත් කරන්නට ඔබට සූදානම් වෙන්නේ. ඉතින් ඒකත් එක්කම අපි බලමු මේ කවුද මේ ග්‍රහ මාරුව මොකද්ද? ඔබ දන්නවා දුකට අධිපති මේ ලෝකයේ දුකට අධිපතිකම් කරන පව පින කියන එක මතක් කරලා දෙන. ඒ වගේම ජීවිතේ පුද්ගලයෙක්ගේ ලෝකෝත්තර ස්වභාවය, ලෞකික ස්වභාවය නෙවෙයි ලෝකෝත්තර පැත්ත ගැන නිවේදනය කරන ඒ ග්‍රහය, ඒ ග්‍රහතාරකාව ඇත්තටම ශනි ග්‍රහතුමා රවි ග්‍රහතුමාගේ රවි පුත්‍රං යමාග්‍රජම්. ඒ කියන්නේ සෙනසුරු ග්‍රහතුමා අවුරුදු 2මාරක් තමාගේම ස්වකීය භවනේ, තමන්ගේම ගෙදර කුම්භ රාශියේ හිටියා මෙතෙක් කාලයක්. දැන් ඒ අවුරුදු 2මාර පහු කරලා දැන් ඒ කියන්නේ 2025 මාර්තු මාසේ 29 වෙනිදා 2025 මේ අවුරුද්දේ මාර්තු මාසේ 29 වෙනිදා සෙනසුරාදා රාත්‍රියේදී හරියටම මීන රාශියට සම්ප්‍රාප්තිය සිද්ධ වෙනවා. මීන රාශිගත වෙනවා. කියන්නේ සෙනසුරු කුම්භ රාශියේ ඉඳලා මීන රාශිගත වෙනවා. එහෙමනම් මෙරට පමණක් නෙවෙයි දේශීයවත් ජාත්‍යන්තරවත් විවිධ ක්ෂේත්‍රවල අය, සාමාන්‍ය අපි එදිනෙදා සාමාන්‍ය මිනිස්සු වෙන මේ ඔයයි මායි වගේ විතරක් නෙවෙයි, ජනප්‍රිය පුද්ගලයෝ, දේශපාලකයෝ, ඒ වගේම විවිධ වෘත්තිකයෝ, ඒ වගේම විවිධ ව්‍යාපාරික ප්‍රජාව, නළු නිළියෝ, ක්‍රීඩකයෝ, මේ සියලුම දෙනා මේ ග්‍රහ මාරුව ගැන වෙනදාටත් වැඩිය බොහොම උනන්දුවෙන් බලාගෙන ඉන්නේ. එහෙමනම් ලංකාව ගැන කවර කතාවද නේද? ලංකාවේ සියලුම දෙනාත් මේ මගේ කතාව අහන මේ වෙලාවේ අහන ඔබත් මේ සම්බන්ධව
මොන වගේ තත්ත්වයක් ඇති වෙයිද කියන එක විමසා බලනවා ඇති. මොනවද වෙයි කියලා මොනවද වෙන්නේ කියලා හොයනවා ඇති. එහෙනම් අපි ඒ ගැන සෙනසුරු ග්‍රහමාරුව ගැන කුම්භ රාශියෙන් මීන රාශියට එන ඒ ග්‍රහමාරුව ගැන අපි විමසා බලමු. ඒකත් එක්කම තව මං කතාවක් කියනවා ඔබට මගේ ජ්‍යෝතිෂ කටයුතු මගින් කරගන්න උවමනා නම් විශේෂයෙන්ම WhatsApp තාක්ෂණයෙන් WhatsApp මැසේජ් එකක් එවන්න. උඟාක් වෙලාවට දැනට මගේ ගාව මේ ලේකම්වරයෙක් නැති නිසා මමම තමයි මේ වෙලාවේ මේ දුරකථන ඇමතුම් වලට පිළිතුරු දෙන්නේ. ඉතින් ඒ නිසා මම ඔබට මේ වෙලාවේ මතක කරනවා මුළුවන් තරම් ඒ තිරේ දැක්වෙන දුරකථන අංක වලට WhatsApp මාධ්‍ය ජාලයෙන් පණිවිඩයක් එකතු කරලා කියන්න පුළුවන් නම් ඔබට ගොඩක්ම හොඳයි. ඒ වගේම මගේ නාලිකාව දැන්ට සෑහෙන සබස්ක්‍රයිබ් ප්‍රමාණයක් ඇවිල්ලා තිනවා. ඔබත් ඒ ජනගංගාවට දායකත්වය ලබලා දීලා ඔබගේ ජීවිතයේ හෙට දවස ගැන යම් කිසි වෙලාවක අවශ්‍ය දැනගන්න ඕන කාරණා ඒ වෙලාවෙම දැනගන්න පුළුවන්. එහෙනම් මේ කාරණාවත් මතක් කරගෙන ගමන් අපි යමු 2025 මාර්තු මාසයේ 29 වෙනිදා වෙන මේ සෙනසුරු ග්‍රහමාරුව ඔබට කොහොමද කියලා බලාගන්න. මීන ලග්නය ඔබට සෙනසුරු ග්‍රහයා කියන්නේ බොහෝ සෙයින්ම වැදගත් ග්‍රහයෙක්. මොකද ලග්නාධිපති ගුරු එක්ක බොහොම සමාන අදහස් තියෙන, ඒ වගේම ලග්නාධිපති ගුරු එක්ක සමාන ප්‍රතිඵල තියෙන යම් කිසි විදියකින් ටිකක් දෙන්නම ලෝකෝත්තර පැත්ත නිවේදනය කරන යම් කිසි විදියකින් ඔබගේ ලග්නයට ලොකු කරදරයක් බාධාවක් අපලයක් කරන්න නැති ග්‍රහයෙක් විදියට සෙනසුරු ග්‍රහයා හඳුන්වන්නට පුළුවන්. නමුත් ඔය 22 වන දෙර්කානාධිපතියා වුණොත් පොඩි ගැටලු බාධක ප්‍රශ්න තියෙනවා. මේක තමයි විශේෂිතම දේ. ඉතින් මම කියනවා මේ සෙනසුරු ග්‍රහතුමා මෙපමණ කාලයක් ඔබගේ කේන්දරයට ව්‍යස්ථානයේ තමයි හිටියේ. 12 වෙනිදා හිටියේ. මේ 12 වෙනිදාට 2022 ඇවිල්ලා ආයි අනුවක්‍ර වෙලා 2023 ඉඳලා අපි කතා කරත් අවුරුදු දෙකමාරක කාල පරාසය ඇතුළත ඔබ විඳින්න තියෙන මානසික පීඩා, කායික පීඩා, චිත්ත පීඩාවන් සෑහෙන්න ඔබ වින්දා කියලා කියන්න පුළුවන්. ඔබට අයිති නැති දේවල් වලට අයිතිවාසිකම් කියන්න ගිහිල්ලා ඒ කියන්නේ ඔබගේ හදවතින් ඔබගේ හදවතට එකඟව ඔබ වැඩ කරලා ඔබ අද පෙරදිලා ඉන්නවා. ඇත්තම කතාව. ඔබගේ ජීවිතයට අවංක වෙන්න ගිහිල්ලා ඔබ ලෙන්ගතු වීම වැඩි වෙලා ඒවා ඔළුවට අරගෙන වැඩි වෙලා ඔබ ඇත්තටම කියනවා නම් අද දවසේ අසරණෙක් වෙලා ඉන්නවා. පහුගිය කාලේම වුණා. ඉතින් දැන් ඔබට මේ සෙනසුරු 12 වෙන්නේ සෙනසුරු 12 වෙන්නට එනවා කියලා කිව්වම දැන් 12 වෙන්නට ආවේ ඔය කියන 2022 ඉඳලා ඇවිල්ලා ආපහු වක්‍ර වෙලා ආපහු ආවා කියලා කිව්වනේ. එතකොට එදා ඉඳලා මේ දැන් 2000 අපි ආසන්න වශයෙන් කිව්වොත් 2023 ඉඳලා ඔය සෙනසුරු ග්‍රහය ඔතනම තමයි ඉන්නේ. හරි. එතකොට එතන හිටපු හින්දා මානසික තත්ත්වය බිඳුවට වැටිලා තිබ්බා. මං කිව්වේ ඒකනේ අනුන්ගේ හිතවල තමන්ගේ තැනක් හොයන්න ගිහිල්ලා ඔබ අමාරු වැටුණා. ඔබ එතන තාම හිතේ වේදනාවන් දුක්ඛ දෝමනස්යන් තියෙනවා. මීන ලග්නකාරය කියලා කියන්නේ අතිශයින්ම සංවේදී, අතිශයින්ම අනුකම්පා සහගත, අතිශයින්ම බොහෝම හදවතට කතා කරන කෙනෙක්. ඇත්තටම කියනවා නම් ඉතින් මේ ලග්නෙන් උපන් කිසි කෙනෙක් දුෂ්ටයෙක්, මහා නරක මිනිහෙක්, මහා ජරා මිනිහෙක් වෙන්නේ නැහැ. ඇත්තම කතාව. මේ ලග්නෙන් උපදිච්ච සියලුම දෙනා බොහෝ සෙයින්ම බලගතුයි, බොහෝම බල සම්පන්නයි, බොහෝම හිත හරි බල සම්පන්නයි. ඒ කියන්නේ හරි අනුකම්පා සහගත සිතවිලි සමුච්චයක් තියෙන අය. ඉතින් මේ දැන් 12 වෙනිදා ඉඳලා ලග්න භාවයට ආපු එක 12 ලග්නෙට ඔළුවට ඇවිල්ලා තියෙන සෙනසුරු හොඳයි. දැන් එන්නේ ඔළුවට. සෙනසුරු ඔළුවට එන්නේ 29 වෙනිදාට සෙනසුරු ඔළුවට එන්නේ. මේ එන එක 12 වෙනිදාට වැඩිය ඔළුවට එන එක හොඳයි. ඇයි දැන් සෙනසුරු ඔළුවට ආවත්
ඒ දුක විඳින්න හැකියාව තියෙනවා. දුක කරදරේ හිතට අරගෙන විඳිට දැන් මීන ලග්නේ ඔබ දැන් ගොඩක් ශක්තිමත්. දැන් පදන් වෙලා තියෙන්නේ ඔබට ඕනම දුකක් දරා ගන්න පුළුවන්. ඕනම දුකක්. ඒකට අමතරව මං අර ඉස්සල්ලා කිව්වා දැන් මේෂ ලග්නෙන් පටන් අරගෙන මීන ලග්නයට කියන මේ පලාපල කතනයේදී මං කිව්වා විශේෂයෙන්ම එකක් මතු කරලම කිව්වා වෙනත් ග්‍රහමාරු වගේ නෙවෙයි සෙනසුරු ග්‍රහමාරුව. වෙනත් ග්‍රහමාරු වගේ නෙවෙයි සෙනසුරු ග්‍රහමාරුව. ඇයි මේ සෙනසුරු ග්‍රහමාරුවෙන් ඒ රාෂ්ට්‍ර කපල නිර්මාණය වෙනවා. ඒ රාෂ්ට්‍ර කපල මේ සෙනසුරු මාරුව නිසා සෙනසුරු ගෙන් අෂ්ටමේ රාෂ්ට්‍රක ජම්මේ රාෂ්ට්‍රක ඒවා නිර්මාණය වෙනවා. දැන් ඔබට ඔබගේ කේන්දරෙත් මීන ලග්නයට මේ වගේ ග්‍රහචාරයක් තියෙනවා. චන්ද්‍රයා 12 වෙනි හිටියද, චන්ද්‍රයා ලග්නයේ හිටියද, චන්ද්‍රයා දෙවැන්නේ හිටියද කියලා අපි හරියට බලා ගන්න ඕන. කේන්දරේ හරියට බලා ගන්න ඕන. කේන්දරේ හරියට බලාගත්තොත් ඇත්තටම කියනවා නම් මේක හොඳයි. හැබැයි මේ වෙලාවේදී මං මීන ලග්නයට වගකීම කියන කේන්දරේ බලාගෙන තමයි වැඩ කරන්න. මොකද තමන්ගේ හිතත් එක්ක මේ ගනුදෙනු කරන්නේ. ඔළුවට ආපුවම සෙනසුරු තමන් වමනා නැති දේවල් සම්බන්ධව දුක් විඳිනවා. අර අතන හිටියා වගේම තමයි පොඩ්ඩක් වෙනස්. හැබැයි මානසික ශක්තිය තමන්ගේ සමහරුන්ගේ කේන්ද්‍ර වලින් එන්න පුළුවන්. ඒ කියන්නේ කේන්ද්‍ර වලින් එන්න පුළුවන්. ඉතින් ඒ නිසා මම කියනවා කේන්දරේ පරීක්ෂා කරගන්න කියලා. විශේෂයෙන්ම තත්කාල ග්‍රහචාරයේ රාහු ලග්න මේ කියන්නේ තත්කාල ග්‍රහචාරයේ රාහු ලග්නේ ඉන්නේ සෙනසුරු ග්‍රහයා ලග්නයට සංක්‍රමණය වෙද්දී මීන රාශියට එද්දී එතෙන්දි මුණ ගැහෙන්නේ රාහු. එහෙමනම් රාහු ඉන්නකොට මේ විදියට ඔබට ටිකක් පීඩාවක්, කරදරයක්, බාධාවක් එල්ල වෙන්න ඉඩ තියෙනවා. ඇත්තටම කියනවා නම් මොකද එහෙම එල්ල වෙලා ඒ මානසික තත්ත්වය එහෙම බිඳ වැටුනොත් තවත් ඔබ ටිකක් අවුල් වියවුල් තත්යකට ඇති වෙන්න පුළුවන්. ප්‍රේම සම්බන්ධ පරිසම් කරගන්න ඒ තමන්ගේ හිතගත්ත කෙනෙක් ඉන්නවා නම් තමන් ඒ හිත කට පරිසම් කරගන්න දාලා ගියොත් නම් ඉතින් කරන්න දෙයක් නැහැ. වෙන කෙනෙක් හොයාගන්න තමයි තියෙන්නේ. ඒ හින්දා ඒ ගැන බලාගන්න ළඟදී විවාහ අපේක්ෂාවෙන් ඉන්න අය බොහෝම ඉවසීමෙන් කටයුතු අන්තිම වෙලාවේ මගුල කැඩලා යන්න පුළුවන්. අන්තිම වෙලාවේ කරදර ඇති වෙන්න පුළුවන්. මේ ඔබව කවුරු හරි මනසින් වටලා පීඩාවට ලක් කරලා ඔබගේ ජීවිතය ආවුල් කරගන්න පුළුවන්. හැබැයි එන්නේ ඒ වගේ දේවල් වලට මේවා ඉඩ තියන්න එපා. හැබැයි ඔබට මේ අවස්ථාව වෙනකොට ඔබට තියෙනවා දැවැන්ත විදේශ ගමන් තීව්‍ර වීමේ වාසනාවක් තියෙන විදේශ ගමන් පැමිණෙනවා. ඒ වගේම තමයි ඔබට ඔබගේ ජීවිතයට බොහෝ සෙයින්ම වාසනාව එන්න පුළුවන් මේ විදේශ ගමන් හේතුවෙන්. එහි ගිහිල්ලා මොනවා හරි කරන්න පුළුවන්. අලුත් ආදායම් මාර්ග ගැන හිතන්න පුළුවන් ශක්තියක් ඇති වෙනවා. සෙනසුරු ග්‍රහයා ලග්නේ ඉන්නකොට තමන් අර දුකට පදන් වෙලා මෙතනට ඇවිල්ලා තියෙන. ඒ හින්දා තමන්ට එදිනෙදා කටයුතු බොහොම විශ්වාසයෙන් කරගන්න පුළුවන් අත්දැකීමක් සෙනසුරු මේ වෙලාවේ දීලා තියෙනවා. ඊට අමතරව තමන්ගේ අනිත් දේවල් සම්බන්ධව පොඩි උපද්‍රව ගැටලු තිබ්බත් ඒ වලින් ආරක්ෂා වෙලා ඒ වලින් පරිස්සම් වෙලා ජීවත් වෙන වගකීම ඔබ සතුයි කියන පණිවිඩය මං කියන ගමන් ජීවිතයේ අනාගතය තුල තවත් ජයග්‍රහණ ලබා ගන්නට වාසනාවක් ඇති වේවි කියලා මං හිතනවා. ඔබගේ කෝකටත් මේ වෙලාවේ කේන්දරේ බලාගෙන ඉදිරි අනාගතය සාර්ථක කරගන්න මහන්සි ගන්න. මොකද මේවා එච්චර සුළුවෙන් තකන්නත් බෑ. ඇත්තටම බලාගෙන ඒකට අවශ්‍ය කරන විදිහේ වැඩපිළිවෙලක් අපි කරගමු කියලා මම කියනවා. එහෙනම් තෙරුවන් සරණයි. ජය වේවා, සුබ වේවා. ඔබගේ ජීවිතය සහ අනාගතය සම්බන්ධ නිවැරදිම අනාවැකි ඉදිරිපත් කිරීමක් සමගින් ඔබගේ මුළු ජීවිතයම ජය ගන්න. රාවණ ඇස්ට්‍රොලොජි වසන්ත රාජකරුණා. ජ්‍යොතිෂ්‍ය හා গুপ্ত ශාස්ත්‍රයේ වසර 25ක හා පූර්ණ නිපුණත්වයේද වසර 13ක රාවණ ඇස්ට්‍රොලොජි YouTube නාලිකාව සමගින් දෙස් විදෙස් ජනහදවත් තුල නොමකෙන සිහිවටනයක් වූ වසන්ත රාජකරුණා මැතිතුමා සමගින් ඔබේ ජීවිතයේ හරි පාර දකින්න. ව්‍යාපාර නාම, පුජ්‍යල නාම, සුබ
නැකත් ඔබගේ ග්‍රහපලවලට මැණික් පැළඳවීම හා සෙත් ශාන්ති වසර 13ක් පුරාවට දේශීය හා විදේශීය ජනහදවත් තුළ විශ්වාසය ඉහළින්ම දිනාගත් රාවන් ඇස්ට්‍රොලොජි වසන්ත රාජකරුණා. දැන්ම අමතන්න ප්‍රවීණ ජ්‍යොතිෂ්‍යවේදී වසන්ත රාජකරුණා 0777 539 481 071 258 299 16